ඔයා විදේශගත වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඔයාගේ නමට ඉඩමක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයා මේ වීඩියෝ එක බැලිය යුතුමයි. අද අපි කතා කරන්නේ රට යන්න බලාගෙන ඉන්න කෙනෙක් තමගේ නමට ඉඩමක් තියෙනවා නම් ඒ ඉඩම සම්බන්ධව කළ යුතු වැදගත් දෙයක් සම්බන්ධව. ඉතින් සුපුරුදු විදිහට මතක් කරනවා channel එක මේ වෙද්දි subscribe කරලා නැත්නම් channel එක subscribe කරන ගමන්ම වීඩියෝ එකට යමු කියලා. ඔයා මොන තත්ත්වයක හිටියත් ඔයාට මේ ඉඩම් කියන සබ්ජෙක්ට් එකෙන් ඉඩම් කියන මාතෘකාවෙන් බැහැර වෙන්න බෑ. ඒ කියන්නේ අද නැතත් ඔයා ඉඩම සම්බන්ධ මොනවයම් හෝ ක්‍රියාකාරකමක නිරත වෙන්න වෙනවා. ඉතින් රට යන්න බලාපොරොත්තුෙන් ඉන්න ඉඩම් හිමියා ඉඩම සම්බන්ධව කරන්න ඕන වැදගත් දේවල් දෙකක් තියෙනවා. ඒ එකක් ඉඩමේ ආරක්ෂාව සම්බන්ධයෙන් කළ යුතු දේවල්. අනිත් එක ඉඩමේ ඉදිරි කටයුතු සම්බන්ධව කරන්න ඕන දේවල්. අද අපි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට මතක් කරලා දෙන්නේ ඔයා රට යන්න කලින් ඔයාගේ ඉඩමෙහි බලය ඔයාගේ ඉඩම සම්බන්ධව කියා කිරීමේ බලය තවත් කෙනෙකුට පවරලා රට යාම විදේශගත වීම සම්බන්ධව තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකෙන් ඔයාට මේ රටේ ඉන්න වෙලාවේ කරලා ගියොත් ඔයාට ඉස්සරහට මුදල් ඒ වගේම කාලය ඒ වගේම වෙන අපහසුතා ගොඩක් වළක්ව ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ හින්දා විදේශගත වීමට පෙර ඔයා මෙන්න මේ දේවල් ටික කරලා ගියොත් ඔයාට කවදා හරි හදිසි අවස්ථාවකදී අපහසුතාවපත් වෙන්නේ නැතුව තමන්ගේ වැඩ කටයුතු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඔයාලා දන්නවා ඇති සාමාන්‍යයෙන් ඉඩම් රජයට පවරා ගැනීම කරනවා. විශේෂයෙන් රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා පෞද්ගලික ඉඩම් පවරා ගැනීම කරනවා. විශේෂයෙන් මාර්ග සංවර්ධනය, ඔය අධිවේගී මාර්ග ඉදි කිරීම, ඒ වගේම වෙනත් විශේෂ මොනවා හරි ව්‍යාපෘති සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉඩම් පවරා ගැනීම කරනවා. අන්න ඒ වෙලාවට ඔබට වන්දි ලබා දීමක් සිදු කරනවා. රජයට ඉඩම අත්පත් කරගෙන වන්දි ලබා ගැනීමක් සිදු කරනවා. ඒ වෙලාවට ඔබ විදේශගත වෙලා හිටියොත් අන්න එතන ගැටලුවක් වෙනවා. ඔබට වන්දිය ලබා ගන්න විදිහක් නැති වෙනවා. එතකොට ඔබගේ බිරිඳ හෝ නැත්නම් අම්මා තාත්තා හිටියා කියලා ඔබගේ නමට තියෙන ඉඩමකට වන්දි ලබා ගැනීමක් හෝ ඒ වෙනුවෙන් ඉදිරිපත් වීමක් කරන්න බෑ. ඉඩමේ අයිතිකරුව ඔබ නම් අනිවාර්යෙන් ඔබම සිටිය යුතුයි. ඒ දේවල් හා සම්බන්ධ වෙන්න, ඒවට ඉදිරිපත් වෙන්න, වන්දි ලබා ගැනීම කටයුතු කරන්න අනිවාර්යෙන් ඔයා ඉන්නම ඕනේ. අන්න ඒ වෙලාවට තමයි ඔබ විදේශගත වෙලා හිටියොත් ගැටලුවක් මතුවෙන්නේ. ඒ වගේම ඔබ හිතන්නකෝ දැන් ඔබ රටකට යනවා උසස් අධ්‍යාපන කටයුතු වලට. එහෙදි වාට යම්කිසි මුදලක් සාමාන්‍යයෙන් එකපාර හොයාගන්න බැරි මුදලක් අවශ්‍ය වෙනවා. ඒ වෙලාවට ඔයාගේ නමට තියෙන ඉඩම හරි උකසක් තබලා මේ මුදල සොයාගන්නීමේ හැකියාව තියෙනවා. නමුත් ඔබගේ නමට ඔප්පුව තිබුණොත් ඒක කරන්න බෑ. ඒකට විශේෂ බලයක් පවර්ලා තිබුණොත් අනිවාර්යෙන් ඒ පවරපු වෙලාවට ඒ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම හිතන්නකෝ ඔයාට හදිසියෙම අවස්ථාවක් ලැබෙනවා මේ ඉඩම විකුණ ගන්න කියන්නේ ඔයාට හිතනවට වඩා වැඩි මුදලකට විකුණ ගන්න අවස්ථාවක් හම්බ වෙනවා. නමුත් ඔයා ඉන්නේ විදේශ රටක, ඔයාගේ නමට තමයි ඔප්පුව තියෙන්නේ, ඔයා ඉන්නේ පිට රටක. එතකොට මෙහි ලංකාවේ ඔයාගේ ඉන්න ඥාතීන්ට ඔයා වෙනුවෙන් ඒව කරන්න බෑ. ඔයාගේ මේ අනුමැතියක් නැතුව. අනුමැතියක් කියන්නේ ඒකට කට වචනෙන් අනුමැතිය දීලා හරියන්නේ නැහැ. ඒකට විශේෂ දෙයක් ඕනේ. ඒ වගේම දැන් ඔයා ගයක් හදලා තියෙනවා කියමුකෝ. ඉඩමේ ගයක් හදලා ඒක අතරමඟ නතර කළා හෝ ගේ වැඩ ඉවර කිරීමට පෙර තමයි ඔබ හදිසියෙ විදේශගත වෙන්නේ. දැන් අර ඔයා එනකන් ඒ ගේ නිකන් තියනවට වඩා ගෙදර ගේ කුලියට දීලා හෝ ඒකෙන් මොනවා හරි ආදායමක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා කියලා ඔයාට රට ගිහින් පස්සේ හිතුනොත් ඔයාට ඔයාගේ නමට තියෙනවා නම් ඒ ඉඩමේ ඔප්පුව නීත්‍යානුකූලව ඒ කටයුතු කරගන්න අපහසු වෙනවා. මොකද ගේ ඉතුරු වැඩ ටික ඉවර කළා කුලියට දෙන්නවා අදහස් කරනවා කියමුකෝ. කුලියට දුන්නත් දෙන්න වෙන්නේ නීත්‍යානුකූලව නෙවෙයි. ඒ කියන්නේ බදු ඔප්පුවක් මගින් නෙවෙයි වාට දෙන්න වෙන්නේ. එතකොට ලියාපදිංචිකින් තොරව තමයි නිවස කුලියට දෙන්න වෙන්නේ. නිවසක් නැතත් ඉඩම හරි ඔය පෞද්ගලික ආයතන සමහර වෙලාවට ඉඩම් පවා බද්දට ගන්නවා. ඉතින් වැඩි මුදලක් දීලා ඔයාගේ ඉඩමෙන් ප්‍රයෝජනයක් ගන්න අවස්ථාවක් ලැබුණොත් ඔයාට ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ ඉඩමේ ඔප්පුව ඔයාගේ නමට තිබුණොත්. ඒ හින්දා මම කියන්නේ විදේශගත වීමට පෙර ඔයා ඒ ඉඩම සම්බන්ධව කටයුතු කිරීමට මෙහි නියෝජිතයෙක් පත් කරලා යන්නේ. ඒ කියන්නේ තමන්ගේ අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, තමන්ගේ බිරිඳ වෙන්න පුළුවන්, සහෝදරයෙක් වෙන්න පුළුවන්. ඕන කෙනෙකුට ඔයාට පුළුවන් ඉඩම සම්බන්ධව කටයුතු කරන්න බලය පවර්ලා යන්න. අපි ඒකට කියනවා ඇටෝනි බල
බලකරුවෙක් පත් කරනවා. ඇටෝනි බලපත්‍රයක් ලබා දෙනවා කියන්නේ ඔයාගේ නමට තියෙන ඔප්පුව ඉඩමෙහි බලය. ඒ කියන්නේ ඔයාට ඕන බලයක් පවරන්න පුළුවන්. එක්කෝ ඒක කුලියට දෙන්න, ඒ සම්බන්ධව රජයට පවරා ගැනීම කරොත් ඒවැය වන්දි ලබා ගන්න. එතකොට බදු දෙන්න. එතකොට ඒ කියලා සින්කම් සහතික පත්‍ර වගේ ලබා ගන්න ඕන නම් ඒ වගේ කටයුතු ඒ සම්බන්ධ ඕන දෙයක් ඒ ඇටෝනි බලපත්‍රයේ සඳහන් කරලා ඔබට බලය පවරලා යන්න පුළුවන්. විකුණන්න වුණත් බලය පවරලා යන්න පුළුවන්. විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි ඇටෝනි බලපත්‍රයක් සකස් කරලා බලය පවරනවා නම් අනිවාර්යෙන් විශ්වාසවන්ත කෙනෙක් වෙන්න ඕන. තමන්ගේ ළඟම විශ්වාසවන්ත කෙනෙකුට ඇටෝනි බලය පවරලා යන එක තමයි සුදුසුම දේ. නැත්තම් ඒක ගොඩක් විශ්වාසයක් නැති කෙනෙකුට පවරලා ගියොත් විකුණීමේ බලයක් පැවරුවොත් සමහරට ඔයා එද්දි ඒ මනුස්සයා ඉඩම විකුණලා එයත් අතුරුදහන් වෙලා ඉන්න පුළුවන්. ඒ හින්දා ළඟම ඥාතියෙක් ළඟම විශ්වාසමයන්ත කෙනෙකුට ඇටෝනි බලය පවරලා යෑම තමයි ගොඩක්ම සුදුසු. ඉතින් ඔයාට හිතෙන්න පුළුවන් ඇටෝනි බලය මේ ලංකාවේ ඉඳලා පයරුවේ නැතත් ඔබ පිටරටකට ගිහිල්ලා උනත් කරගන්න පුළුවන් කියලා. නමුත් ලංකාවේ ඉතාමත් මේ අපේ රටේ ඉන්නකොට ඉතාමත් අඩු මුදලකට කරගන්න පුළුවන් දෙයක්. ඔයාට පිටරටකට ගිහිල්ලා හදිසියේ ඔයාගේ ඉඩම සම්බන්ධව බලය පවරන්න වුණොත් පිටරටක ඉඳලා මෙහි ලංකාවේ ඉන්න කෙනෙකුට විශාල මුදලක් යනවා. සමහර විට ඔබ මේ වගේ වැඩක් කරගත්තා නම් දන්නවා ඇති ලක්ෂ ගාණක් මුදලක් යනවා. මොකද තානාපති කාර්යාල හරහා ඒ අවශ්‍ය ඩොකියුමන්ට් ගෙන්නගෙන ඒ දේවල් කරද්දි කාලයක් ඔයාට රස්තියාදු වෙන්න වෙනවා. ඒ වගේම කාලයක් ගත වෙනවා. ඒ වගේම අධික වියදමක් සාමාන්‍ය මෙහි කරනවට වඩා 3 ගුණයක් වියදමක් යන්න පුළුවන්. ඊටත් වඩා වැඩි වෙන්නත් පුළුවන්. ඒක ඉතාමත් කරදරකාරී වැඩක්. ඒ හින්දා ඔයාට සුදුසුම දේ අඩු මුදලකට දේශගත වීමට පෙර එහෙම හිතෙනවා නම් මේ ඉඩමේ සම්බන්ධ දෙයක් ඔයාට ඉස්සරහට රජයට අත්පත් කර ගැනීමක් නැත්නම් ඕක බදු දෙන්න, විකුණන්න, ඒ වගේ දෙයක් කරන්න අවශ්‍යතාවයක් මතුවේ කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම ඇටෝනි බලකරුවෙක් පත් කරලා යන එක තමයි ඉතාමත් සුදුසු දේ. එහෙම වුණොත් ඔයාට මේ අවස්ථාවන් ඉඩම සම්බන්ධව ලැබෙන අවස්ථාවන් මගහැරලා යන එක වලකිනවා. මොකද නැත්නම් ඇටෝනි බලය පවරමින් ඉන්න අතරේ ඒ ඉඩමේ එක්ක විකිණීමේ හෝ බදු දීමේ නැත්නම් වන්දි ගන්න එක නම් පහුවෙලා හරි කරන්න පුළුවන්. නමුත් අර හදිසියේ අවස්ථාවන් ඉඩම සම්බන්ධ වෙන අවස්ථාවන් මගහැරෙන්න පුළුවන්. ඇටෝනි බලකරුවෙක් පත් කළා නැති වුණොත් ඔයා රටේ ඉඳලා ඒ දේවල් කරගද්දි කාලයක් ගත වෙනවා. ඉතින් ඔයා රට යන්න කලින් ඔයාගේ ඉඩම සම්බන්ධව බලය පැවරීමක් කරලා ගියොත් ඔයාට පසු කාලීනව රස්තියාදු වීම, මුදල් වැඩි නාස්ති කර ගැනීම, ඒ වගේම අපහසුතාවයටපත් වෙන අපහසුතාවයටපත් වීම වලින් වළකින්න පුළුවන්. ඉතින් ඇටෝනි බලයක් පත් කරනවා කියන්නේ ඉඩම සම්බන්ධව මේ ඔයා විදේශගත වෙද්දී ඔයාට විදේශයක ඉඳලා මෙහි ඉඩම සම්බන්ධව කටයුතු කරන්න බැහැනේ. ඒ වෙනුවට ඔයා වෙනුවට ඔයාගේ නියෝජිතයෙක්, ඒ ඔයාගේ සම්පූර්ණ බලය පැවරපු නියෝජිතයෙක් පත් කරලා යවන එක තමයි පත් කරන එක තමයි ඇටෝනි බලකරුවෙකු පත් කරනවා කියලා කියන්නේ. ඉතින් ඒකට ඔයාට සුදුසුම කෙනෙක්, ඔයාට විශ්වාසවන්තම කෙනෙක් පත් කරලා ඒ අවශ්‍ය බලය පවරලා දීලා ගියොත් ඔයාට පසුකාලීනව වෙන අපහසුතාව වලින් ගොඩක් අපහසුතාව මගහරවා ගන්න පුළුවන් වෙනවා මේ දේ ඔයා ඉඩම සම්බන්ධව කරලා ගියොත්. ඇටෝනි බලයක් පැවරීමේදී ඔයාට යම් කොන්දේසි දාන්න පුළුවන්, කාල සීමාවක් දාන්න පුළුවන්. මෙන්න මේ කාලයට කියලා ඒකේ සඳහන් කරන්න පුළුවන් ඇටෝනි බලපත්‍රයේ. ඒ සම්බන්ධව පළපුරුදු නීතිඥ මහත්මයෙක්ගේ සහයෝගය ඔයාට ලබා ගන්න පුළුවන්. මම කියන්නේ ඔයා මෙන්න මේ වගේ දෙයක් ඉදමට කරලා ගියොත්, මේ ඇටෝනි බලය පැවරීමක් කරලා ගියොත් ඔයාට එම සම්බන්ධව ඇත්තටම ලැබෙන අවස්ථාවන්, ඒ වගේ ඔය වන්දි ලබා ගැනීම, මේ වගේ දෙයක් පහසුවෙන් කරගන්න පුළුවන්. නැත්තම් ගොඩක් අය දැන් අපිට හම්බෙලා තියෙනවා සමහරු රට ගිහිල්ලා, ඉතින් එයාලා දන්නෙත් නැහැ මේ වගේ දේවල් කරලා යන්න පුළුවන් කියලා දන්නෙත් නැහැ. එහෙ ගිහිල්ලා කරන්න අපහසුයි කියලා දන්නෙත් නැහැ. පස්සේ එයාලා ඉතින් අපහසුතාවයටපත් වෙනවා. මේ ඉඩම සම්බන්ධව එයා රට ඉන්නේ, මෙහි ඉඩම සම්බන්ධව බලයක් පවරලා ගිහිල්ලා නැහැ. ඉතින් ලියුමකට පුළුවන්ද කියලා අහනවා, අපිට කෝල් කරලා අහනවා. ඉතින් එහෙම බෑ. ඉඩම සම්බන්ධව ඒ ඇටෝනි බලයක් පවරලා ඒක ලියාපදිංචි වෙලා තියෙන්න ඕනේ. එතකොට තමයි නීත්‍යානුකූල බලයක් එයාට පැවරුවාට පස්සේ තමයි ඒ ඉඩම සම්බන්ධව එයාට ක්‍රියා කිරීමේ බලයක් තියෙන්නේ. නැත්නම් එහෙම කට වචනෙට ඉඩම් සම්බන්ධ මොන වාගේ අම්මා වුණත් තාත්තා වුණත්, අම්මයි තාත්තයි වෙන්න පුළුවන් වාට ඉඩම දීලා තියෙන. නමුත් ඒගොල්ලන්ට වාට ඉඩම ලිව්වට පස්සේ
ඒ ඉඩම සම්බන්ධව කටයුතු කරන්න බෑ. ඒක ඔයාලට ලියලා තියෙන්නේ. එතකොට අයිතිකරු ඔයා විතරයි. ඔයා ආයි එයාලට බලයක් දෙනවා නම් ඇටෝනි බලයකින් තමයි දෙන්න වෙන්නේ. ඉතින් නැතුව මොනම කටවචනයකටවත් ලියුමකටවත් එහෙම ඉඩම් සම්බන්ධ වන්දි ලබා ගැනීමක්වත් බදු දීමක්වත් විකිණීමක්වත් වෙනත් කිසියම් හෝ වැඩක් කරන්න බෑ. ඒ හින්දා ඔය ගෙවල් හදන්න අදහසින් ඔයා සමහරට අතිවරන් දාලා විදේශගත වෙනවා රට ගිහිල්ලා ඉඩම ගේ හදන්න බලාගෙන. ඉතින් ඔයා ඒ වගේ වෙලාවට ඒ වගේ බලයක් පවරලා ගියේ නැත්නම් ඔය ඉඩම ප්ලෑන් පාස් කරගන්න ගියාම එතකොට තවත් වැඩවලට ඉඩම සම්බන්ධව කරන වැඩවලට අනිවාර්යයෙන්ම ගැටලු වෙන්න පුළුවන්. ඉතින් ඒවා දුරදිග හිතලා ඒ වගේ ඇටෝනි බලයක් පවරලා ගියොත් මේ ලංකාවේ ඉන්නකොට කුඩා මුදලකට කරගන්න පුළුවන් දෙයක් ඔයා කරලා ගියොත් ඔයාට වෙන අපහසුතාවක් වළක්ව ගන්න ඕන තරම් අවස්ථාවක් තියෙනවා. අද වීඩියෝ එකෙන් අපි කතා කරේ රට යෑමට පෙර ඉඩමේ බලය පවර්ලා යන්න ඇටෝනි බලපත්‍රය සම්බන්ධව. මම හිතනවා ඉතින් ඔයාට මේ සම්බන්ධව කිසියම් දැනුමක් එන්නේ නැති කියලා. ඉතින් ඔයත් විදේශගත වෙන්න ඉන්නවා නම් මේ වගේ දෙයක් කරලා යනවා නම් ඔයාට ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු.